Good morning Islanders. අපි දැන් වෙලා ඉන්නේ කොලන්තවල 4 Island tour එක. අපි අද හොටෙල් එකෙන් පිටත් වෙනකොටම වගේ දැක්කා හස ටිකක් වැහි වලාකුළකින් කළු කරලා වගේ තමයි තිබ්බේ. ඉතින් අපි කිව්වා මේ ටුවර් එක යන්නේ නොවැම්බර් මැද වගේ කියලා. තාම රේනි සීසන් එක නොවැම්බර් මුලදී වගේ තමයි තායිලන්ඩ් වල ඉවර වෙන්නේ. හැබැයි අපි මැද ටුවර් එක මැදක් එද්දී අපේ වාසනාවට වගේ චුට්ටක් අවුව වැටුණා. තාම හැබැයි වෙදර් එක හොඳටම හොඳ නැහැ. අපි බලමු අද දැන් අපි පිටත් වෙනකොට 9:09 වගේ වුණා. දැන් අපි පැයක් වගේ පිටත් වෙලා. අපි අද හවස 4-5 වෙනකම් මේ ටුවර් එකේ ඉන්නවා. අපි බලමු අද වැහලා මොකක් හරි අවුලක් වෙලා අපිට ටුවර් එක හරියට කරගන්න බැරි වෙයිද කියලා. එහෙම නැත්නම් hopefully අද රැස් නැත්තම් ලස්සනට ඉරවුව පායලා තිබුණොත් ලස්සනට වතුර ටිකත් එක්ක අපිට හොඳ ටුවර් එකක් අද 4 Island ටුවර් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මොකද අපිට තියෙනවා highlights වගේ ඔයගොල්ලන්ට පෙන්නන්න මාරම ලස්සන තැනක් තියෙනවා. අපි එතෙන්ට යන්න ලංකාවේ ඉඳලම හීන මවාගෙන ආවේ. අපි අතර මාරම ආසාවෙන් ඉන්න තැනක් තියෙනවා. ඉතින් වැස්සේ නැත්නම් ලොකු දෙයක්. මොකද නැත්නම් අපිට ආයි එන්න වෙන්නේ නැහැ. මොකද අපි හෙට යනවා කොලන්ත වලින්. ඉතින් ඒක නිසා මේ ටුවර් එක තමයි අපි තෝරගත්තේ. තව ටුවර් එකක් අතෑරලා. ඒ නිසා අද hopefully වැස්සේ නැත්නම් හොඳයි. Two times snorkeling, one in the cave and then 2 times on the beach. Normally we're gonna do. ඉතින් අපි තායිලන්ඩ් වල මේ වගේ අයිලන්ඩ් හොපින් ගියපු හැම බෝට් ටුවර් එකක්ම ගියේ ගෲප් ටුවර්ස්. ඉතින් අපි ඇත්තටම එහෙම කරන්න හේතු දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඒක ඇත්තටම අපිට බජට් ෆ්‍රෙන්ඩ්ලි. අපි තනියම බෝට් එකක් අරගෙන පැය ගානට ගෙවලා ප්‍රයිවට් බෝට් එකක් අරගෙන යනවට වඩා අපිට තියෙන ඇට්‍රැක්ෂන්ස් ටික ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා හදපු පැකේජ් එකක් අරගෙන ඒක එතකොට අපි හැමතැනටමත් යනවා. සහ අපිට අපි බෝට් එක ෂෙයා කරගන්න නිසා ටුවර් එක ෂෙයා කරගන්න නිසා අපේ ගානත් අඩුයි. ප්‍රයිවට් බෝට් එකක් අරගෙන යනවට වඩා. අනිත් එක තමයි සහ අපි ආසම දේ තමයි අපි මේ වගේ බෝට් ටුවර්ස් යනකොට අපිට එක එක රටවල් වල එක එක විදිහේ කට්ටිය ගොඩාක් හම්බෙනවා. ඉතින් ඒගොල්ලන් එක්ක අපි එක එක මොමන්ට්ස් ෂෙයා කරගන්නවා. සමහර ඒවා හරියම ඇත්තටම ෆනි මතක් වෙනකොට
අද උදේ 8ට තමයි අපිව හොටෙල් එකේ කරේ. දැන් ඒකට ඇවිල්ලා ලොන්ග් ටේල් බෝට් එකක පිටත් වෙලා ඉන්නේ. දැන් අපි පළවෙනි ස්ටොප් එකේ නවත්තලා ඇත්තටම ඉන්නේ ඉකෝචුවක් තමයි මේ අයිලන්ඩ් එකේ නම. මෙතන මාරම ලස්සන බ්ලූ ඇන්ඩ් ග්‍රීන් වෝටර්ස් තියෙනවා. මෙතන අපි ස්නෝක්ලින් කරන්න තමයි දැන් හදන්නේ. යාලට දැන් මේ පේන්නේ 2023 අවුරුද්දේ ලෝකේ හොඳම බීච් එක විදිහට නම් කරලා තිබුණ බීච් එක කොක්රඩාන් බීච් එක. බීච් ගයිඩ් එකෙන් තමයි මෙහෙම නම් කරලා තිබුණේ. ඉතින් ඒක නිසා අපි දෙන්න ගොඩාක් එක්සයිටඩ් වෙලා හිටියේ මේ අයිලන්ඩ් එකට එන්න. මෙතන මාර ලස්සනයි, මාරම ක්ලියර් වෝටර් තියෙනවා. අපි මෙතන ස්නෝක්ලින් කරා. අපි මෙතන තමයි ලන්ච් එක ගන්නත් හිටියේ. හැබැයි බෝට් එකට කොක්රඩාන් අයිලන්ඩ් එක ළඟටම යන්න බැරි වුණා. ඒ වෙලාවේ තිබ්බ වෙදර් එක ගොඩාක් අවුල් වෙලා තිබ්බේ. ඒක නිසා කොක්රඩාන් වල ලන්ච් ගන්න බැරි වුණ නිසා අපි කෝමූක් වලට ඇවිල්ලා ලන්ච් අරගෙන ටිකක් ස්විම් කරලා ඊට පස්සේ අපිට ටිකක් ස්නෝක්ලින් කරන්නත් හම්බුණා. ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ ට්‍රිප් එකේ මේ බෝට් ටුවර් එකේ හයිලයිට් එකට, එමරල්ඩ් කේව් එකට. එමරල්ඩ් කේව් එක කියලා කියන්නේ බොහෝම සුවිශේෂී පිහිටීමක් තියෙන තැනක්. ඒ තමයි ඔයාලට පේනවා නේද මේ ඈතින් ලයිම් ස්ටෝන්ස් වලින් හැදිලා තියෙන මහා පර්වත. මෙන්න මේ එක තැනක යටින් පුංචි ගුහාවක් හැදිලා තියෙනවා මේ පර්වත ඇතුලෙන් යන්න පුළුවන් වෙන විදියට. පීනගෙන තමයි අපි මේ පැත්තේ ඉඳලා යන්න ඕනි. මේක පුංචි නැරෝ ගුහාවක්, හරිම කළුවරයි. මීටර් 80ක් විතර මේ ගුහාව දිගයි. Is that the cave? That's a way, yes. Right. We look from here like small, but inside it's wider. Ah. මේ ගුහාව දිගේ අපි මේ පර්වතය අස්සෙන් පීනලා ගියාට පස්සේ අපිට හම් වෙනවා මාරම ලස්සන චූටි බීච් එකක්. එමරල්ඩ් කේව් එකට මෙහෙම එමරල්ඩ් කේව් එක කියලා කියන්න හේතුව තමයි මේ ගුහාවේ ඇතුළට යනකොට ඉරේලිය වතුරට වැටිලා ඒ වතුරෙන් එනවා අමුතු දිස්නයක්, අමුතු ග්ලෝ එකක්.
නිකන් කොළ පාට වගේ මිශ්‍ර වෙච්ච දියමන්ති වලින් වගේ එන අමුතු ග්ලෝ එකක් ගුහාව පුරාම පැතිරිලා යනවා. ගුහාවේ මැද හරිය නම් හරිම ඩාර්ක්. ලයිට් එකක් අනිවාර්යෙන්ම ඕනි යන්න. හැබැයි මේකේ එන්ට්‍රන්ස් එකේ තමයි මේ ග්ලෝ එක ගොඩක්ම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගුහාව ඇතුලෙන් යන ගමන තමයි මේ ට්‍රිප් එකේ ඇත්තටම මට තිබුණු මෝස්ට්ම ඇඩ්වෙන්චරස්ම පාර්ට් එක. ඒ වගේම තමයි ඒ ගුහාවෙන් එහා පැත්තට ගියාට පස්සේ හම්බෙන බීච් එක ඒක නිකන් a piece of paradise වගේ. හරියටම literally කියනවා නම් මාරම ලස්සනයි. 360 degrees වලින්ම මේක පර්වත වලින් වට වෙලා තියෙන්නේ. උඩින් විතරක් ඉර එළිය එනවා. එමරල්ඩ් කේව් එකෙන් අපේ 4 island tour එක ඉවරයි. අපි ආපහු හොටෙල් එකට යන ටික ඇත්තටම අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එතකොට හොඳටම වැස්සා. නයිට්ස් 3ක් දවස් 4කට පස්සේ අපි ඊළඟ දවසේ උදේම කෝලන්ත වලින් පිටත් වුණා. ඇත්තටම කෝලන්ත කියලා කියන්නේ මගේ ජීවිතේ කවදාවත් අපිට අමතක වෙන්නේ නැති ලොකේෂන් එකක්. මාරුම කාම් වයිබ් එකක් තියෙනවා. හරිම ලස්සනයි. නිකන් බීච් එකක් ගමක තිබ්බොත් කොයි වගේද ඒ වගේ වයිබ් එකක් තියෙන්නේ. හරිම ආස හිතෙනවා. ආයිත් යන්න ආසයි. දාලා යන්න ලෝභයි. ඒත් ඉතින් මොකද කරන්නේ? යන්න වෙනවා. අපි දැන් යන්නේ අපේ ඊළඟ most awaited location එකට. ඒ තමයි රේලි. ඉතින් රේලි වලින් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. අපි ගිහින් එනකන් ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. අපේ channel එක subscribe කරන්න, අපිව social media follow කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.